සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ දෙවන 2020 තරඟයයි අද ආරම්භ වීමට නියමිතව තිබුණේ. ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කණ්ඩායම් දෙක අතර පැවති පළමු 2020 තරඟෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා පාකිස්තාන කණ්ඩායම තියුණු ජයක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර අද තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මකයි. කෙසේ වෙතත් වාර්තා වන අන්දමට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇති වූ වර්ෂාව හේතුවෙන් තරඟයේ මේ වන විට මදක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට ක්‍රීඩාංගණයට වර්ෂාව නැවතී තිබුණත් ක්‍රීඩාංගණය වසා ඇති ආවරණ ඉවත් කර නැහැ. තවද වාර්තා වන අන්දමට ක්‍රීඩාංගණයේ යාර 30 සීමාවෙන් එපිට තවමත් වේලී නැති බවයි වාර්තා වෙන්නේ. ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කරන අන්දමට තරඟයේ ප්‍රමාද වී ආරම්භ වීමට නියමිතයි. තවමත් පන්දුවාර කීයක් ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන් කර නැහැ.